Hi, welcome to my channel. ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ අතිශය ජනප්‍රිය වුණු අපි ගොඩාක් අය ආදරය කරපු ටෙලිනාට්‍යයක් තමයි පාරදිගේ කියන්නේ. ඒ වගේම ජනප්‍රිය තව ගොඩාක් අය ආදරය කරන ටෙලිනාට්‍යයක් තමයි මේ දවස්වල විකාශනය වන පාටකුරුල්ලෝ කියලත් කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍ය දෙකේම එක සමාන චරිත තියෙනවා කියලා ඕගොල්ලෝ නිකමටවත් හිතලා තියෙනවද? අද ශයිනිස්ට අපේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නේ පාරදිගේ ටෙලිනාට්‍යයෙන් අපි දැකපු දැන් පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයෙන් වෙනස්ම පෙනුමකින් වෙනස්ම චරිතවලින් අපේ ආලින්දයට එන ඒ සුපිරි තරු කවුද කියලා වගේම ඒ චරිතවල ස්වභාවය කොයි වගේද කියලා. ඔයාට හිතෙන විදිහට මේ නාට්‍ය දෙකේම ඉන්න සුපිරි චරිත කවුද? ඒක දැනගන්න ඕන නම් ඔයාට වෙනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් දැන් අපි යන් අපේ වීඩියෝ එකට. මුරිච්චි ෆොටෝ හැතිරි මේ වගේ නම් ඇහෙනකොට කවුද ඔයාගේ මතකෙට එන්නේ? ඔව්වනේ පාරදිගේ ටෙලිනාට්‍යයේ නිරාෂා ජේම්ස් අධිපති නානායක්කාරව තමයි. කපටිකම, අධික තණ්හාව, සල්ලාලකම, මෝඩකම මේ හැමදේම පිරුණු නානායක්කාරගේ චරිතය කියන්නේ පාරදිගේ ටෙලිනාට්‍යයේ තියෙන දුෂ්ට චරිතවලින් එකක්. මේ චරිතය දුෂ්ට චරිතයක් වුණාට නානායක්කාරගේ හැසිරීම, කතා විලාසය ඇතුලේ පොඩි කොමඩි ගතියක් තියෙන නිසා දුෂ්ටයෙක් වුණත් ප්‍රේක්ෂකයන්ට ලොකු විනෝදාස්වාදයක් ගෙනල්ලා දෙන්න නානායක්කාරගේ චරිතයට පුළුවන් වෙලා තියෙනවා. පාරදිගේ ටෙලිනාට්‍යයේ නම් නානායක්කාර කියන්නේ ලොකු මැණික් ව්‍යාපාරිකයෙක්. හැබැයි පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ නම් ගඟුලිගේ තාත්තා කියන්නේ සාමාන්‍ය පවුලක ඉන්න විනෝදකාමී පුද්ගලයෙක්. පාරදිගේ ටෙලිනාට්‍යයේ නානායක්කාරගේ චරිතය වගේ දුෂ්ට චරිතයක් නොවුනට පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ ගඟුලිගේ තාත්තා කියන්නේ පොඩි මරිසි වැඩ තියෙන හරිම විනෝදකාමී පුද්ගලයෙක්. ඉතින් නානායක්කාරගේ චරිතයෙන් වගේම ගඟුලිගේ තාත්තගේ චරිතයනොත් ප්‍රේක්ෂකයාට ගෙනල්ලා දෙන්නේ එක සමාන වුණු ලොකුම ලොකු රසවින්දනයක්. ප්‍රේක්ෂකයන්ට අමතක නොවන මේ චරිත දෙකට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ රොෂාන් පීලපිටිය කියන අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පියා. ඔන්න ඊළඟ චරිතය පාරදිගේ ටෙලිනාට්‍යයෙන් අපි ඉස්සෙල්ලාම දැකපු ආන්‍යාගේ චරිතය. ඉතින් ආන්‍යා කියන්නේ පොහොසත් පවුලක ලස්සන ගෑනු ළමයෙක්. පාරදිගේ ටෙලිනාට්‍යයේ ආන්‍යාගේ චරිතය දුෂ්ට චරිතයක් නොවුනට රෙහාන්ටයි සරණිටයි නිතරම ඇණයක් වෙන ජාතිය චරිතයක් තමයි ආන්‍යා කියන්නේ. හැබැයි පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ නම් මේක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද කෙවින්ට පොඩ්ඩක් නෙවෙයි ගොඩක් ලොකු ඇණයක් වෙන ජාතිය චරිතයක් තමයි පාටකුරුල්ලෝ එකේ භාවනා කියන්නේ. ඒ වගේම තමයි පාටකුරුල්ලෝ එකේ ඉන්න ප්‍රධාන දුෂ්ට චරිතවලින් එක චරිතයක් තමයි මේ භාවනාගේ චරිතය. පාරදිගේ ටෙලිනාට්‍යයේ ආන්‍යාගේ චරිතයට වගේම පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ භාවනාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ දේශානි නිහාරා කියන අපිට ඉන්න නවක රංගන ශිල්පිනිය. ඔන්න ඊළඟට ඉන්නේ නම් එක ටෙලිනාට්‍යයකින් අපි දකින්න කැමතිම හැබැයි අනිත් ටෙලිනාට්‍යයෙන් නම් අපි දකින්න අකමැතිම ජාතියේ චරිතයක්. ඒ ඉතින් පාරදිගේ ටෙලිනාට්‍යයේ නම් රෙහාන්ගේ යාළුවා රෙක්සි තමයි. රෙක්සි කියන්නේ නම් අද කාලේ ඉන්න යාළුවෝ අතරින් උඩින්ම තියන්න පුළුවන් ජාතියේ හොඳම යාළුවෙක්. තමන්ගේ යාළුවා කරදරේ වැටෙන ඕනම වෙලාවක දුවගෙන ඇවිල්ලා උදව් කරන ජාතියේ අතිජාත විනෝදකාමී චරිතයක් තමයි මේ රෙක්සි. පාරදිගේ ටෙලිනාට්‍යයේ රෙක්සි වීරයෙක් වුණාට පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ නුරාන් කියන්නේ නම් ලොකුම දුෂ්ටයා. සල්ලි වලට හෝ වෙනයම් අරමුණක් හිතේ තියාගෙන කෙවින්ට ෆොන්සේකා පැමිලියකට කරදර කරන මේ නුරාන්ගේ චරිතය කියන්නේ හරිම කපටි. තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනම මිනිසෙක්ගේ ජීවිතයකට වුණත් හානියක් කරන්න පුළුවන් ජාතියේ දුෂ්ට චරිතයක්. වීරයෙක් වුණු රෙක්සිගේ චරිතය වගේම දුෂ්ටයෙක් වුණු නුරාන්ගේ චරිතයත් හරි අපූර්වට රඟ දක්වන්නේ විරාජ් පෙරේරා කියන අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පියා. ඔන්න ඊළඟට ඉන්නේ ප්‍රින්සස් කෙනෙක් වගේ ලස්සන වුණාට ටෙලිනාට්‍ය දෙකේම තමන්ගේ සහෝදරයන්ට මල ඇණයක් වෙන ජාතියේ සහෝදරියක්.
පාරදිගේ ටෙලිනාට්‍යයේ රෙහාන් කියන තමන්ගේ අයියාගේ ජීවිතයට අනවශ්‍ය විදිහට අතපොවන જાතියේ නංගි කෙනෙක්ගේ චරිතයක් තමයි රුවිනි කියන්නේ. ඒක ටෙලිනාට්‍යය බලන අපිට ටිකක් වදයක් වගේ වුණාට තමන්ගේ සහෝදරයා ගැන තියෙන සහෝදර කැක්කුම නිසාම තමයි රුවිනි ඒ වගේ හැසිරෙන්නේ. රුවිනිගේ චරිතය වගේම චරිතයක් තමයි පාටකුරුල්ලගේ කෙල්සිගේ චරිතය කියන්නේත්. සමහර වෙලාවල් වලට කෙවින්ට මල ඇණයක් වගේ වුණාට කෙල්සි කියන්නේ තමන්ගේ මල්ලිට ආදරය කරන જાතියේ අක්කා කෙනෙක්. මේ කෙල්සිගේ චරිතයට වගේම පාරදිගේ රුවිනිගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ නිත්‍යා දේවින්දි කියන තරුණ රංගන ශිල්පිනිය. ඔන්න අන්තිමට ඉන්නේ මේ ටෙලිනාට්‍ය දෙකේම ඉන්න සුපිරි චරිතය. එහෙම කියනකොටම ඒ කවුද කියලා නම් ඔයාලා දන්නවා. ඔව් ඒ තමයි පාරදිගේ ටෙලිනාට්‍යය නම් බණ්ඩා, පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යය නම් මංජිත. ඔයා පාරදිගේ ටෙලිනාට්‍යයේ රසිකයෙක් නම් නිශාන්ත බණ්ඩාර. එහෙමත් නැත්නම් බණ්ඩා කියන්නේ කොයිතරම් සුපිරි බුද්ධියක් තියෙන දක්ෂයෙක්ද කියලා ඔයා දන්නවා ඇති. තමන්ගේ යාළුවා වුණු සරණිගේ ජීවිතේ කොට දාන්න විවිධ උපක්‍රම භාවිතා කරලා බොරු කරන බණ්ඩාගේ චරිතය වගේම චරිතයක් තමයි පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ මංජිතගේ චරිතය කියලාත් කියන්නේ. පාරදිගේ ටෙලිනාට්‍යයේදී බණ්ඩා සරණිගේ රෙහාන්ගේ ආදර කතාවට උදව් කරනවා වගේම පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේදී මංජිත වෙලා කෙවින්ගේ නිම්නාවිගේ ආදර කතාවටත් එයා උදව් කරනවා. පාරදිගේ ටෙලිනාට්‍යයේ බණ්ඩාගේ චරිතය වගේම පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ මංජිතගේ චරිතය කියන්නේ මේ ටෙලිනාට්‍ය දෙකේම තියෙන ප්‍රධානම චරිතවලින් එකක්. ඉතින් මේ චරිත දෙකම හරි අපූර්වට රඟ දක්වන්නේ අපිට ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක් වෙන කුසල් මදුරංග කියන රංගන ශිල්පියා. ඉතින් මේ ටෙලිනාට්‍ය දෙකෙන් ඔයා වැඩියෙන්ම කැමති පාරදිගේ සෙට් එකටද එහෙමත් නැත්නම් පාටකුරුල්ලගේ සෙට් එකටද කියලා කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ශයිනි ස්ටාපියෝ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.